මම යන්න කියලා හිතුව රොසැල්ල දුම්රිය ස්ථානය බලන්න. උඩරට දුම්රිය මාර්ගයේ 69ට කලින් තියෙන ස්ටේෂන් එකක් තමයි මේ රොසැල්ල කියලා කියන්නේ. ගොඩක් ප්‍රසිද්ධ නැති සංචාරක ස්ථානයක් තමයි මේ රොසැල්ල දුම්රිය ස්ථානය. රොසැල්ල ස්ටේෂන් එකේ බැහැලා පොඩි දුරක් එනකොටම අපිට පොඩි දිය පාරක් බලා ගන්න පුළුවන්. මෙතන නාන්න නම් එච්චර සුදුසු ස්ථානයක් නෙවෙයි. ඒ වුණාට තව ඉස්සරහට යනකොට අපිට නාන්න පුළුවන් තැන් බලා ගන්න පුළුවන්. මේ පාර වැටෙන්නේ ප්‍රධාන බස් පාරට තමයි වැටෙන්නේ. මහනුවර හැටන් ප්‍රධාන බස් පාරට. උඩ තියෙන ගමේ ඉඳලා හැටන් වලට යනකම් මේ පාරෙන් බස් එකකුත් යනවා. අපිට ට්‍රේන් එක මිස් වුණත් මේ බස් එකේ යනකම් අපිට හැටන් වලට යනකම් යන්න පුළුවන්. රොසැල්ල આવොත් අපිට මේ වගේ ලස්සන පරිසරයක් බලා ගන්න පුළුවන්. රොසැල්ල යනවා නම් යන්න පහසුම විදිය තමයි ට්‍රේන් එක යන එක. උදේ 5:55ට කොළඹ කොටුවෙන් ට්‍රේන් එකක් තියෙනවා. ඒක උදේ 11 වගේ වෙනකොට රොසැල්ලට යනවා. මොකක් හරි හේතුවක් නිසා පරක්කු වුණොත් මේ ටයිම් එක වෙනස් වෙන්න පුළුවන්. රොසැල්ලෙන් දවල් 1:46ටයි හවස 3:55ටයි ට්‍රේන් දෙකක් තියෙන මේ කොළඹට. මේ දෙකෙන් කැමති එකක ඔයාලට එන්න පුළුවන්. අපිට ඇවිදින්න පැය 2:00මාරක වගේ කාලයක් තියෙනවා. තව දෙයක් තමයි මතක ඇතුව කෑම බීම අරගෙන යන්න වෙනවා. ස්ටේෂන් එක ගාවම කඩවල් දෙකක් වගේ තමයි තියෙන්නේ. යන දවස් රේ දෙක වහලා තිබ්බොත් අපිට කෑම බීම ගන්න තැනක් නැතිව යනවා. ඒ නිසා මතක ඇතුව ඒ ටික අරන් යනවා නම් තමයි හොඳ. දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති ගොඩ නැගිල්ලක් තමයි මේ. මේක දැන් ගොඩ කාලෙකින් පාවිච්චි කරලා නැහැ. අතහැරලා දාපු එකක්. රොසැල්ල ස්ටේෂන් එකේ ඉඳලා හැටන් පැත්තට ඇවිදින යනකොට අපිට ඕන තරම් පොඩි ඇල පාරවල් හම්බ වෙනවා. වතුර තියෙන තැන් හම්බ වෙනවා. ඒ නිසා ලොකුට බය වෙන්න දෙයක් නැහැ. අපිට ඕන තරම් වතුර තියෙනවා. රොසැල්ල ස්ටේෂන් එකේ ඉඳලා ඉස්සරහට යනකොට අපිට හම්බුණ පළවෙනි පාලම තමයි මේ. තව ඉස්සරහට යනකොට අපිට තව පාලමක් හම්බ වෙනවා. රොසැල්ල ගමේ වැඩිපුරම ජීවත් වෙන්නේ දෙමළ ජනතාව. ඉතින් යාළගේ ආගමට අනුව යාළ වන්දනාමාන කරන බොහෝ ප්‍රතිරූප මෙයාවට බලා ගන්න පුළුවන් අපිට.
රොසැල්ල ස්ටේෂන් එකේ ඉඳලා හැටම් පැත්තට ටික දුරක් පයින් යනකොට අපිට මේ වගේ තැනක් බලා ගන්න පුළුවන්. මෙතන එච්චර ගැඹුරු තැනක් නෙවෙයි, අපිට නා ගන්න පුළුවන්. අපි එහෙනම් ඇලගාවටම ගිහිල්ලා බලමු. මෙතන ඉස්සරහින් පොඩි දෙවටක් තියෙනවා. එතනින් තමයි යන්න තියෙන්නේ ඇලගාවටම. ස්ටේෂන් එක ගාවින් හැටනොල්ට යන බස් එක තමයි මේ තියෙන්නේ.